මහත්මයා මේ මට දැනගන්න පුළුවන්ද පෙන්ෂන් ඇප්ලිකේෂන් එකේ ප්‍රෝග්‍රස් එක මොකක්ද කියලා? ඩෙන්ටි කාඩ් නම්බර් කියන්නද? කියන්නේ 1009. මේකේ 11/4 යෝදී මේක ලබන සතිය වගේ වෙයි චෙක් කරනවා. සර්නේම් එක තියෙන්නේ. ඔව් මේක දැන් කීසරයක් විතර රිජෙක්ට් වෙලා තියෙනවද? මේක රිජෙක්ට් වෙලා තිනවා 1 2 3 4 4 පාරක්. 4 පාරක්. දැන් ඒකේ මේ ෆයිල් එක බාර රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ නදී කෙනෙක්. එයා කියනවා එයාගේ වැරද්දක් නෙමේ ඒක පුරෝපු එක. කොළඹ අය එක සැරේ බලලා එයාට කියලා එවන්නේ වැරදි ටික මොනවද කියලා. දැන් අවුරුද්දක් වෙන්න යනවානේ. හැමතිස්සෙම රිජෙක්ට් වෙලා එනවා. ඊට පස්සේ එයා මොකක් හරි ඒ කියලා තියෙන එක විතරයි හදන්නේ. මහත්මයා ඇයි එකවර කියලා එවන්න බැරි දන්නේ නේද උතනින්? ඒ කියන්නේ මේ අර තියෙන ඩොකියුමන්ට්ස් මේවා තුනක් තියෙන තුනෙන් එකක රිජෙක්ට් කර ගමන් ආයෙ පල්ලෙහාට යන්න බෑ මිසේක. නෑ බලන නිලධාරියා එකවර ඔක්කොම වැරදි ටික බලලා එහෙම සමරියක් වගේ දෙන්නේ නැද්ද? මෙහි චෙක් කරන්න අය එහෙම මේව කරන්නේ නැහැ. එක තැනින් රිජෙක්ට් එකක් දැක්කම එතන රිජෙක්ට් කරලා දානවා. ඒක ඇවිලා තියෙන්නේ. ඕක අපි හරියටම බලා ගන්න ඕන නම් ඔහෙට එන්න ඕනේද? එහෙම බලන්න ඕනේ නැහැ. මෙහෙන් අපි මැසේජ් එකක් දානවනේ. ඔව් එතකොට දැන් වෙලා තියෙන මුළු අවුරුද්ද පුරාම මේක රිජෙක්ට් වෙවි යනවා. ඔහෙන් එහෙට දානවා එහෙන් ඔහෙට දානවා. ආවත් ඉතින් අපිට නම් කියන්න බෑ මිස්. මේ කොහොම මේක මේ සතියේ ලබන සතිය මුල වගේ චෙක් කරේ. ඔව් ඒත් ආයෙ වැරද්ද තිබුත් ආයෙ රිජෙක්ට් නේ. දැන් අවුරුද්දම පෙන්ෂන් එක නෑනේ. එතකොට මොකද කරන්න පුළුවන්? අපිට නම් ඉතින් මෙතනින් කරන්න විදියක් නැහැ මිස්. අපි මෙතනින් චෙක් කරන්නේ ඔව් උසස් නිලධාරියෙකුට මේක ලියන්නවත් පුළුවන්ද අපිට අඩම ගානේ මේක කියන්නේ එකවර බලලා එවන්න කියලා. මොකද පෙන්ෂන් එකක් නැතුව අවුරුද්දක් ඉන්න එක අමාරුයිනේ. සමුද දවසක ඇවිල්ලා එහෙම වුණොත් සර් හම්බෙන්න වෙන්නේ. කවුද හම්බෙන්න හොඳ සුදුසු කෙනා? එහෙම කියන්න බෑ ඉතින් අපිට. එන්න ඕනේ අංශය මොකද්ද? සමුද දවසක ඇවිල්ලා ඉස්සරහින් අහන්න මේ ගැටලුව කියලා. හරි. හරි මහත්මයා නම මොකද්ද? සරි. නම නම් කියන්නේ නැහැ මහත්මයා මිස් මෙතන. හරි. මේ විමධ්‍යගත අංශයනේ. ඔබ දැන් ওই සවන් දුන්නේ ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අංශයකට මේ රටේ විශ්‍රාම ගිය කෙනෙකුගේ විශ්‍රාම වැටුප අවුරුද්දක් තිස්සේ ප්‍රමාද වීම ගැන අහන්න කරපු සංවාදයක්. බලන්න මේ සංවාදයේදී ඒ කතා කරපු ඒ රජයේ නිලධාරියාගේ ප්‍රශ්නයක් නෙවෙයි ඔවුන්ගේ නොසලකිට බලන්න. එක දිගට මේ විශ්‍රාම ලැබලා තමන්ගේ විශ්‍රාම වැටුප ගන්න හදන මේ ගුරුතුමියකගේ ඉල්ලීමක් මොකද කරන්නේ? එක දිගටම මේ ආයුධම් පත්‍රය වැරදි කියලා ප්‍රතික්ෂේප කරනවා එකින් එකට. එතකොට බැරිම තැන ඒගොල්ලෝ අහනවා එකපාරට මේකේ තියෙන වැරදි ටික පෙන්වන්න බැරිද කියලා. ඒතර අර ඔෆිසර් මොකද්ද කියන්නේ? එහෙම පෙන්වන්න බෑ. අපි දැක්ක හැටි යවනවා. ඒතර ඒක යවුවට පස්සේ රත්නපුරෙන් හදන්නේ ඒ වරද විතරයි. ආයෙ යවන්න ඕනේ. එව්වහම ආයෙ යවනවා මේක වැරදි කියලා. දැන් මෙහෙම අවුරුද්දක් ගිහිල්ලා. ඔය විදිහට ඇයි එකපාරට මේ වැරදි ටික තියෙනවා පෙන්වන්න බැරි? කෑල්ලෙන් කෑල්ල කරන්නේ මොකද? ඊළඟට බලන්න ඒ ගැන අහන්නේ කාගෙන්ද කියලා ඇහුවාම උත්තරයක් දෙන්නවත් ඒ රජ නිලධාරියා දන්නේ නැහනේ. ඉස්සරහ ගේට්ටුවට ඇවිල්ලා අහන්නලු. ඊට පස්සේ අහනවා කවුද මේ කතා කරන මහත්තයාගේ නම කියලා. නම කියන්න තහනල්ලු. ඒ කියන්නේ නම කියන්න බැරි රජයේ සේවකයෝ ඉන්නවද? කියන්නේ පාතාල කල්ලි සමාජිකයෝද මේගොල්ලෝ නම කියන්න බැරි? නැත්තම් ත්‍රස්තවාදියෝද? නැත්තම් පිටරටෙන් ඇවිල්ලා වීසා නැතුව ඉන්න කල්ලතෝනින්ද? මේ රටේ මහ ජනතාව වගේ බදු මුදල් වලින් ගන්න වැඩ කරන රජයේ සේවකයෙකුට තමන්ගේ නම කියන්න බැරි මොකද? නම කියන්න බැහැලු. දැන් මේවා නේද මේ කතා කරන්න ඕන ප්‍රශ්න මේ පුංචි සිද්ධියක්. හැබැයි ඔබ දන්නවද මෙවැනි සිද්ධි ලක්ෂ ගාණක් තියෙනවා. කියන්න තැනක් නැතුව. මගේ සම්මත වීඩියෝ වල මේවා කතා කරන්නේ නැති වුණා. මේවා කතා කරන්න ඕනේ. දැන් මේ සිද්ධියට මුහුණ පාපු කෙනා අවුරුද්දක් තිස්සේ එහෙට මෙහෙට ලියුම් লীලා රස්තියාදු වෙලා ඔන්න බැරිම තැන ආපු උත්තරේ. ඉතින් මෙහෙම ගියොත් මේ තැනැත්තියට තව අවුරුදු 5කින්වත් විශ්‍රාමයට ලබන්න පුළුවන් කියලා හිතන්න බෑ. ඔබ හොඳට ඒ ඔඩියෝ එක ඇහුවොත් තේරෙයි නොසලකිල්ල මහ ජනතාවට කරන පීඩනය ඊළඟට ඇවිල්ලා අහන්න කියනවා. ඇවිල්ලා අහන්නේ කොහාට දෙන්න ඕනේ කාගෙන්ද අහන්නේ මුකුත් නැහැ. ඇවිල්ලා ඉස්සරහෙන් අහන්නලු. ඩිපාර්ට්මන්ට් එක ගැන කියන්න දන්නෙත් නැහැ.
තමුන්ට මේකේ වැරදි ටික එකපාරට හදන්න පුළුවන් මෙහෙම හදන්නත් බැහැලු. අම්මා අප්පා මොන වගේ රාජ්‍ය සේවයක්ද මේ? කර්මයක්ම තමයි නේ. ශ්‍රී ලංකාවේ රජයේ සේවයේ කර්මය නේද මේ පෙන්වන්නේ. අමනාප වෙන්න එපා රජයේ සේවකයෝ. හැබැයි ලැජ්ජ වෙන්න ඕගොල්ලෝ. මේ වගේ මිනිස්සු රජයේ සේවයේ තියා මං හිතන්නේ පෙට්ටි කඩේකටවත් වැඩ ගන්න සුදුසු නෑ. හිතලා බලන්න මෙන්න අපේ රජයේ සේවයේ හැටි. විලි ලැජ්ජයි සන්තෝෂයි නේද? හොඳයි.